ඔයා හිතාගෙන ඉන්නේ ඔයාගේ බව්වගේ රෑෂ් එක ජීවිතේට හොඳ කරගන්න බැරි වෙයි කියලා නේද? එහෙනම් ඉතින් දැන් මේ අදහස හිතෙන් අත්හැර ගන්න. මොකද මේ වීඩියෝ එකේ අපි කියනවා ඔයාගේ බව්වගේ හොඳ වෙන්න දි රෑෂ් එක හොඳටම හොඳ කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඉන්නේ මාස ගාණක් බෙහෙත් කරලා එයාගේ රෑෂ් එක හොඳ වෙන්නේ නැහැ කියලා අතෑරලා දාපු බව්වෙක්. මේ ඉන්නේ අපි ආවගෙනත් හොඳ කරාට පස්සේ ඉන්න විදිය. ඉතින් අපි මේ විදිහට හොඳ කරගන්න බැරුව හිටපු ගොඩාක් බව්වගෙනත් හොඳ කරලා තියෙනවා. මුලින්ම යාව පශු වෛද්‍ය කෙනෙක් ගාවට අරගෙන යන්න. ඉතින් ඒ ට්‍රීට්මන්ට් යන අතරේ මෙන්න මේ ටිකත් හරියටම කරන්න. මුලින්ම ඔයාගේ බව්වා හොඳට නාවන්න. නාවද්දී කොහොම කොළයි අමු කහයි එකට දාලා කොටලා ඒව තඹපු උණු වතුරෙන් එයාව හොඳට නාවන්න. ඉතින් නාවනකොට මෙන්න මේ ෂැම්පූ එක පාවිච්චි කරන්න. එයාව හොඳට පිහදාලා හොඳට වේලුණාට පස්සේ මෙන්න මේ ක්‍රීම් එක එයාගේ රෑෂ් එක තියෙන තැන්වල හොඳට ගාන්න. දවස් දෙකක් යනකොට මේ ක්‍රීම් එක එයාගේ ඇඟේම හොඳට වේලෙනවා. ඉතින් ඔයාගේ බව්වත් නිතර කසලා මේ වගේ තුවාල කරගන්නවා නම් මේ බෙහෙත් ගාලා එයාට මෙන්න මේ වගේ ඇඳුමක් අඳවලා තියන්න. දෙවෙනි දවසේ ඉඳලා මෙන්න මේ පවුඩර් එක එයාගේ ඇඟට හැමදාම රැයට දාන්න. ඉතින් දවස් 5කට 6කට විතර පස්සේ එයාව ආයෙ වතාවක් අර කිව්ව විදිහට හොඳට නාවන්න. ඉතින් මේ ක්‍රියාවලිය මාසයක් එකමාරක් යනකම් එක දිගට කරන්න. ඉතින් ඒ කාලේ ඉවර වෙද්දී ඔයාගේ බව්වගේ ලොකු වෙනසක් ඔයාට දකින්න හම්බ වෙයි. ඉතින් මේ ටිකත් හොඳට මතක තියාගන්න. පශු වෛද්‍ය කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නේ නැතුව මේ දේවල් කරලා වැඩක් නැහැ. ඉතින් ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත පළියටම හැම ලෙඩක්ම හොඳ වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඔයාගේ බව්වා හොඳ වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයාම තමයි. ඉතින් ඔයා නිතරම ඔයාගේ සුරතලා ගැන හැවිල්ලෙන් ඉන්න. පොඩි ලෙඩේ වැඩි කරගන්නකම් ඉන්න එපා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන මෙන්ස් ක්‍රීම් එක ඔයා ගාව නිතර තියාගන්න ඕන ක්‍රීම් එකක්. ඉතින් ඔයාගේ බව්වගේ ලෙඩ පටන් ගන්නකොටම මෙන්න මේ ක්‍රීම් එක ගෑවනම් ඔයාගේ බව්වගේ ගොඩාක් ලෙඩ අඩු කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ඔයා බව්වෙක් ගේනවා නම් එයාගේ ලෙඩ වලට බෙහෙත් කරන එකත් ඔයාගේ වගකීමක්. මොකද ඒ බව්වට ලෙඩක් හැදුනොත් කියන්න ඉන්නේ ඔයා විතරයි. ඉතින් ඒකින්ද ඔයාගේ බව්වා හොඳට බලා ගන්න. එයාව කවදාවත් අතාරින්න එපා. ඉතින් මේ ටික කරලා ඔයාගේ බව්වා හොඳ වුණාට පස්සේ ඔයාගේ අත්දැකීමත් මෙන්න මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මීට අමතරව ඔයා දන්න දේවලුත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මීට අමතරව ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී ඒක අරගෙන එනවා. ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්න.